අද අපි කතා කරන්නේ 160cc බයික් මාකට් එකේ ලොකු පෙරලියක් කරපු බයික් එකක් ගැන. ඒ තමයි Bajaj Pulsar N160. ඔයා බයික් එකක් ගන්න කලින් ඒකේ තියෙන වාසි වගේම අවාසිත් දැනගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අද අපි මේ බයික් එකේ සියලුම තාක්ෂණික විස්තර වගේම ඇයි මේක මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ කියලා විස්තරාත්මකව බලමු. මුලින්ම පෙනුම ගැන බැලුවොත් මේක N250 එකේම පොඩි මල්ලි වගේ. ඊටමත් ඇග්‍රෙසිව් පෙනුමක් තියෙනවා. මේ බයික ප්‍රධාන වශයෙන් වර්ණ 4කින් යනවා. Brooklyn Black, Racing Red, Caribbean Blue, Pewter Grey. මේ හැම එකක්ම satin finish එකකින් එන නිසා බයික් එක ගොඩක් ලස්සනට පේනවා. මේකේ තියෙන 164.68cc oil cooled engine එකක්. මෙතනදී එක අවාසියක් තමයි මේක 2 valve engine එකක් වීම. අනිත් තරඟකාරී බයික් 4 valve වෙද්දී මේකේ top end එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි මේක ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි මෙහි තියෙන ස්මූත්නස් එක. එන්ජිම හරිම නිශ්ශබ්දයි, ভাইබ්‍රේෂන් එක ගොඩක් අඩුයි. නගරබද රථ වාහන ආස්සේ පදින්න මේකේ තියෙන low end torque එක නියමටම ගැලපෙනවා. දැන් අපි මේ බයික් එකේ තියෙන ලොකුම වාසිය ගැන කතා කරමු. ඒ තමයි dual channel ABS. මේ කාණ්ඩයේ වෙනත් කිසිම බයික් එකක දකින්න ලැබෙන්නේ නැති ආරක්ෂාවක් මේකෙන් ලැබෙනවා. ඔයා කොච්චර වේගෙන් ආවත් හදිසියෙ බ්‍රේක් කරද්දී බයික් එක ලිස්සා යන්නේ නැතුව පාලනය කරගන්න මේක ලොකු උදව්වක්. මේකේ තියෙන ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එක ගොඩක් පැහැදිලි. ගියර් ඉන්ඩිකේටර් එක සහ distance to empty වගේ දේවල් පෙන්වනවා. තව එක වාසියක් තමයි ටංකිය ළඟම තියෙන USB charging port එක. හැබැයි මෙතනදී අපිට දකින්න ලැබෙන තවත් අවාසියක් තමයි Bluetooth connectivity හෝ navigation පහසුකම නැතිවීම. ඒ වගේම මේකේ තියෙන ගියර් 5ක් විතරයි. 6 වැනි ගියර් එකක් තිබුණා නම් highway එකේ යද්දී මීට වඩා පහසුවක් වෙන්න තිබුණා. N160 එකේ බර කිලෝග්‍රෑම් 154යි. මේක පොඩි අවාසියක් විදියට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ බර නිසාම අධික වේගයෙන් යද්දී බයික් එක පාරේ හොඳින් ස්ටේබල් වෙලා තියෙනවා. ඒ වගේම සීට් එකේ උස හැමෝටම වගේ ගැලපෙන නිසා පදවන්න හරිම පහසුයි. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් ඔයා හොයන්නේ උපරිම වේගය නම් මේක ඔයාට නොගැලපෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඕනේ හොඳම ආරක්ෂාව, dual ABS, ලස්සන පෙනුම සහ ඉතාමත් ස්මූත් එන්ජින් එකක් නම් Pulsar N160 කියන්නේ දැනට ලංකාවේ මාකට් එකේ තියෙන හොඳම 160cc බයික් එකක්. ඔයාලත් මේ බයික් එක ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.